සුබ දවසක් වේවා ක්‍රීඩාලෝලී හැමෝටම මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ තවත් තීරණාත්මක තරගයක් ඊයේ පැවතුනේ දිල්ලි කැපිටල් කණ්ඩායම සහ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම අතර. ඉතින් එම තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල් කණ්ඩායමේ ආරම්භක පිතිකරණය පැතුම් නිස්සංක සමග කේඑල් රාහුල් නිරත වුණත් ඔවුන්ට ඊයේ දිනේදී සාර්ථක වීමට හැකියාව ලැබුණේ නැහැ. පැතුම් නිස්සංක ලකුණු 19ක් ලබා සිටියේදී දබා ගැනීමට මුකේෂ් චෞධරි සමත් වුණා. ඉතින් ඒ අනුව වූ පන්දු 15කින් ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වුණේ 4 පහර 3ක් සහ 6 පහර 1ක් සමගින්. කේඑල් රාහුල් හට ලබාගත හැකි වූයේ ලකුණු 12ක් පමණයි. නිටිෂ් රණා ලකුණු 15යි. කරුන් නායිර් ලකුණු 13යි. අක්සාර් පටෙල් හට ලබාගත හැකි වූයේ ලකුණු 2ක් පමණයි. ස්ටබ්ස් ලකුණු 38ක් ලබා ගැනීමට සමත් වුණේ පන්දු 38කින් 4 පහර 1ක් සහ 6 පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ශර්මා ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වුණා. රිස්වි ලකුණු 40යි පන්දු 24කින් 6 පහර 4ක් සමගින්. කඩුල් ලබා ගැනීමේදී චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම වෙනුවෙන් නූර් රහමඩ් ලකුණු 22කට කඩුළු 2කුත්, සිං ලකුණු 29ට 1 කඩුල්ලකුත්, ඕවර්ටවුන් ලකුණු 5ට 1 කඩුල්ලකුත්, හුසේන් ලකුණු 19ට 1 කඩොල්ලකුත්, චෞධරි ලකුණු 31ට 1 කඩොල්ලකුත් දවා ගැනීමට සමත් වුණා. කඩොළු වැටීම දෙස ගත්තාම දිල්ලි කැපිටල් කණ්ඩායමේ පළමු කඩොල්ල ලෙස ලකුණු 29 දී පැතුම් නිස්සංක දැවී ගියා. දෙවැනි කඩොල්ල ලෙස කේඑල් රාහුල් ලකුණු 36 දීත්, තුන්වෙනි කඩොල්ල ලෙස කරුන් නායිර් ලකුණු 52 දීත්, හතරවෙනි කඩොල්ල ලෙස නිටිෂ් රණා ලකුණු 61 දීත්, පස්වෙනි කඩොල්ල ලෙස අක්සාර් පටෙල් ලකුණු 69 දීත්, හයවෙනි කඩොල්ල ලෙස ලකුණු 134 දී ස්ටබ් දැවී ගියා. හත්වෙනි කඩොල්ල ලෙස ලකුණු 149 දී ශර්මා දැවී ගියා. ඉතින් ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කර චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම පන්දු 17යි පන්දු 3ක් අවසානයේ ජයග්‍රාහී ලකුණු 159 ලබා ගැනීමට සමත් වුණේ කඩුළු 2ක් පමණක් දැවි. ඉතින් ඒ අනුව චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම වාර්තා කළ පස්වෙනි ජයග්‍රහණය කඩුළු 8කින් වාර්තා කිරීමට සමත් වුණා. ලකුණු ලබා ගැනීමේදී චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක නිරත වූ සංජු සැම්සන් නොදෙවී ලකුණු 87ක් ලබා ගැනීමට සමත් වුණේ පන්දු 52කින් 4 පහර 7ක් සහ 6 පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. රුතුරාජ් ගයික්වාඩ් හල් ලබාගත හැකිව ලකුණු 6ක් පමණයි. පටෙල් ලකුණු 17යි පන්දු 9කින් 6 පහර 2ක් සමග. කේ ශර්මා ලකුණු 41යි පන්දු 31කින් 4 පහර 4ක් සහ 6 පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. කඩුල් ලබා ගැනීමේදී දිල්ලි කැපිටල් කණ්ඩායම වෙනුවෙන් අක්සාර පටෙල් ලකුණු 25ට 1 කඩුලකුත්, නිගිදි ලකුණු 30ට 1 කඩුලකුත් දවා ගැනීමට සමත් වුණා. ඉතින් කඩුල්ල වැටීම දෙස ගත්තාම චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 24 දී, දෙවැනි කඩුල්ල ලකුණු 45 දී දැවී ගියා. කෙසේ වෙතත් ඊයේ ජයග්‍රහණය සමග චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම ප්ලේ-ඔෆ්ස් වටයට පැමිණීමේ බලාපොරොත්තු රඳවා ගැනීමට සමත් වූ අතර දිල්ලි කැපිටල් කණ්ඩායමට ඉදිරියේ ක්‍රීඩා කරන සියලුම තරඟ ජයග්‍රහණය කිරීම වැදගත් වෙනවා ප්ලේ-ඔෆ්ස් වටයට පිවිසීම සඳහා. ඉතින් මෙම ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ සියලුම තරඟවල තොරතුරු අපි ඔයාලට අරගෙන එන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න.